හායි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් අද මම හිතුවා මම නිව් ඉයර් එකට කොහොමද බුලට් ජර්නල් සෙටප් එක හැදුවේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මුලින්ම කියන්න ඕනි මමත් මේකට අලුත් කෙනෙක්. ඔයාලට මේ ගැන වැඩිපුර විස්තර දැනගන්න ඕන නම් ඒ ගැනම තියෙන YouTube වීඩියෝස්, TikTok වීඩියෝස් තියෙනවා. ඔයාලට ඒව බලන්න පුළුවන්. ඒ වගේම ඔයාලටත් ඔයාලගේ හින හැම එකක්ම හැබෑ කරගන්න ඕන නම් ඔයාලටත් පුළුවන් බුලට් ජර්නල් එකක් හදන්න. නිකන් ගිවිලා යන ජීවිතයට අර්ථයක් දෙන්න පුළුවන් මේ බුලට් ජර්නල් එකකින්. ජර්නල් වර්ග කිහිපයක් තියෙනවා. ඒ අතරින් බුලට් ජර්නල් කියන්නේ අපිට ලේසියෙන්ම හදන්න පුළුවන් සහ අපිව ප්‍රොඩක්ටිව් කරන දෙයක්. ඉතින් මම හැදුවේ ගොඩක් සරල බුලට් ජර්නල් එකක්. ඒ වගේම කියන්න ඕනේ මම මේක හැදුවේ මට අවශ්‍යම දේවල් ටිකක් විතරක් ඇඩ් කරලා ඔයාලට කැමති විදිහකට ඔයාලට හදාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට Pinterest එකෙන් මේවට ideas ගන්න පුළුවන්. ඉතින් මම මේකට ඕනි කරන trackers, calendars ගත්තේ Pinterest app එකෙන්. මුලින්ම මම cover page එක ඊළඟට calendar එකක් ඇඩ් කළා. මම vision board එකක් නම් ඇඩ් කළේ නැහැ. වෙනම vision board එකක් හදපු නිසා ඔයාලට vision board එක ගැන පොඩි idea එකක් ගන්න ඕන නම් මගේ කලින් videos පහළ තියෙනවා. ඒව බලන්න පුළුවන්. ඒ වගේම ඔයාලට wish list, year goals වගේ දේවලුත් ඇඩ් කරගන්න පුළුවන්. මම නම් මෙතන ඇඩ් කරගත්තේ නැහැ. ඊළඟට මම මගේ trackers ටික ඇඩ් කරගත්තා. ඒකත් මට අවශ්‍යම trackers ටික විතරයි ඇඩ් කරගත්තේ. water tracker, workout tracker, meditation tracker, weight loss tracker, habit tracker වගේ මට අවශ්‍යම trackers ටික විතරයි ඇඩ් කරගත්තේ. ඔයාලට පුළුවන් ඔයාලට කැමති trackers ඇඩ් කරගන්න. ඔයා study කරන කෙනෙක් නම් study trackers, sleep trackers, weather trackers, mood trackers වගේ දේවලුත් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මගේ කලින් විෂන් බෝඩ් එක ගැන කරපු වීඩියෝ එක දැක්කනම් මම ඒකේ වැඩිපුර අවධානයක් දුන්නා මගේ හෙල්දි ලයිෆ් ස්ටයිල් එක ගැන. ඉතින් ඒකට අදාළ ට්‍රැකර්ස් ටිකක් තමයි මම මෙතන වැඩිපුර ඇඩ් කරගත්තේ. ඒ වගේම මම මේ දේවල් මන්ත්ලි වෙන වෙනම ඇඩ් කරගන්නේ නැතුව ඉයර් එකටම ගැලපෙන තමයි මේ ට්‍රැකර්ස් ටික හදාගත්තේ. ඉතින් ඔයා ගොඩක් කාර්යබහුල කෙනෙක් නම් මන්ත්ලි වෙන වෙනම හදාගන්න නැතිව මේ විදියට මුළු ඉයර් එකටම හදාගන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයාලා මේ ජර්නල් එකක් හරි නැත්නම් විෂන් බෝඩ් එකක් හරි මේ ඕනම දෙයක් හදාගත්ත කියලා ඒ දේවල් සැබෑ වෙන්නේ නැහැ. අපි ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. ඉතින් මේ මහන්සියට මොටිවේෂන් එකක් තමයි මේ බුලට් ජර්නල් එකෙන් හරි විෂන් බෝඩ් එකෙන් හරි වෙන්නේ. මේ තියෙන්නේ මම YouTube එකට හදපු tracker එක. මේකත් වෙන වෙනම හැදුවේ නැහැ. ජනවාරි ඉඳලා දෙසැම්බර් වෙනකම් monthly subscribers ලා total monthly vlogs වගේ මට අවශ්‍යම දේවල් ටිකක් විතරක් ඇඩ් කරලා හැදුවා. ඉතින් ඔයත් ගොඩක් කාර්යබහුල කෙනෙක් නම් මන්ත්ලි වෙන වෙනම හදාගන්න නැතිව මේ විදියට මුළු ඉයර් එකටම ගැලපෙන්න හදාගන්න පුළුවන්. ඉතින් කාටම හරි කෙනෙක්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතලා තමා කරන්නේ. ඉතින් ඔයාලත් බුලට් ජර්නල් එකක් නිව් එකට හැදුවනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අද වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.